එළිය සීතල නුවර එළිය නුවර එළිය සීතල නුවර එළිය සිනානු ඔයට ආව අපි අද යන්න හදන්නේ නුවර එළියට උදේම නැගිටලා ලෑස්ති වුණ අපි දෙන්නා කුරුල්ලන්ගේ කිච්චි පිච්චිය මැද්දෙම ගමන පටන් ගත්තා නානු ඔය රේල්වේ ස්ටේෂන් එක උදේට තියෙන්නේ පුදුම ලස්සනක් පැත්තකින් නානු ඔය ටවුන් එක අනිත් පැත්තේ මීදුමෙන් වට උන ලස්සන දේවතු ඊටත් එහා පැත්තේ කඳු යාය ඒ මැද්දේ අපි දෙන්නා තෙදලුන් එලන්න යන මිනිස්සු උදේම වැඩට යනවා පාසල් යන ළමයි සීතලේම එළියට බැහැලා හරිම සුන්දර දර්ශනයක් එනතේ අපි දෙන්න තෙදලු නෙලන්න යන මිනිස්සු උදේම වැඩට යනවා පාසල් යන ළමයි සීතලේම එළියට පැහැලා හරිම සුන්දර දර්ශනයක් නානෝය දුම්රිය නවාතනින් උදෑසන පිටත් වුණ අපි උදෑසන ආහාරය ගැනීම සඳහා නානෝය ටවුන් එකට පාගමනින් පිටත් වුණා. නානෝය ටවුන් එකේ පිරිසිදු ආහාර ගන්න තියෙන එකම තැන මාතර හෝටලේ. උදෑසන ආහාර ගත් අපි නුවර එළියට යන්න බස් රථයේ තීරණය කළා. විනාඩි 20ක පමණ ගමනක්. සුන්දර වටපිටාවක් මැද්දෙන් කඳු යායවල් මැද්දෙන් එළවලු වගාවන් අතරින් විටක මීදුමෙන් වැසී යන මෙම මාර්ගය ඉතාම සුන්දර මාර්ගයක්. නුවර එළියෙන් බැස් අපි මුලින්ම තීරණය කරේ පෞරාණික ස්ථානයක් වන නුවර එළිය තැපැල් කාර්යාලය නැරඹීමටයි. සීතල නුවර එළිය නුවර එළිය සීතල නුවර එළිය නුවර එළිය තැපැල් කාර්යාලය ශ්‍රී ලංකාවේ වඩාත් ප්‍රසිද්ධ හා ඉතිහාසගත තැපැල් කාර්යාලයන්ගෙන් එකකි.
ඒ නුවරඑළිය නගරයේ මධ්‍යයේ පිහිටා ඇත. විශේෂයෙන් මේ ව්‍යුහ ගොඩනැගිල්ල බ්‍රිතාන්‍ය සමයේ ඉදිවූ විශේෂතම ඉදිකිරීම් අතරට අයත් වේ. එය බ්‍රිතාන්‍ය පාලන සමයේ නම් 1894 දී පමණ ඉදිකර ඇත. එය බ්‍රිතාන්‍ය වික්ටෝරියානු හා ටියුඩර් ආකෘති වලින් නිර්මාණය කරන ලද ඉතා ලස්සන ගොඩනැගිල්ලකි. රතු පැහැති ගඩොල් බිත්ති වලින් නිමවා ඇති මෙය ඉතා අලංකාර ගොඩනැගිල්ලකි. බ්‍රිතාන්‍ය යුගයේදී නුවරඑළිය බ්‍රිතාන්‍ය නිලධාරීන්ගේ නිවාඩු නගරයක්ව පැවැත් වූ බැවින් මෙම තැපැල් කාර්යාලය ඔවුන්ගේ තැපැල් කටයුතු සඳහා භාවිතා කරන ලද වැදගත් ස්ථානයකි. ඒ අද දක්වාම ක්‍රියාත්මක වන අතර නුවරඑළිය නගරයේ ප්‍රධාන සංචාරක ආකර්ෂණීය ස්ථානයකි. මෙය බ්‍රිතාන්‍ය යුගයේ පැරණි තැපැල් කාර්යාල ගොඩනැගිල්ලක් ලෙස සංරක්ෂණය කර තිබේ. මෙම ඉතිහාසගත තැපැල් කාර්යාලය නුවරඑළිය සංචාරයකදී ඡායාරූප ගැනීම සහ නැරඹීම සහ තැපැල් සේවන් ලබා ගැනීමට හැකියාව ඇත. නුවරඑළිය තැපැල් කාර්යාල ශ්‍රී ලංකාවේ පැරණිතම හා සංසුන්ව තැපැල් කාර්යාල ගොඩනැගිල්ලක් අතරින් එකක් වන අතර එය නුවරඑළිය සංචාරකදී නැරඹිය යුතුම වැදගත් ස්ථානය. අතීත කාලයේදී භාවිතා කර ලද සියලුම තැපැල් කටයුතු සඳහා අවශ්‍ය කළ භාවිතා කළ උපකරණ තවමත් නැරඹිය හැකිය. තැපැල් කාර්යාලය නැරඹීමෙන් අනතුරුව අපි ගියේ එතනම ඉදිරිපස තිබෙන වික්ටෝරියා උද්‍යානය නැරඹීමට. නුවරඑළිය නගර මධ්‍යයේ පිහිටා ඇති වික්ටෝරියා උද්‍යානය අලංකාර ලෙස නඩත්තු කරන ලද පොදු උද්‍යානයකි. උද්‍යානයේ විවිධ දේශීය සහ විදේශීය මල් පිළිවෙලකට සකස් කරන ලද උද්‍යානය සහ හොඳින් නඩත්තු කරන තනකොළ වලින් සමන්විත වේ. ලස්සන නුවරඑළිය පියන පුදුම ලස්සන දුර්ලභ පක්ෂි විශේෂ ගණනාවකගේ වාසභූමියක් වන අතර ඒ පක්ෂි ලෝරීන් සඳහා හොඳ නැරඹුම් ස්ථානයක් වේ. සීතල මීතුම මැද්දේ වතන සිහින් මැස්සේ දෙමන්න ආසද රිඳින්න ආසද කුරුණු ගීත මැද්දේ මරමු යම් අස්සර. ළමුන් සඳහාද ළමා උද්‍යානයක් වෙනම නිර්මාණය කර ඇත. උද්‍යානය හරහා කුඩා දිය පහරක් ගලා යන අතර එය උද්‍යානයේ චමත්කාරය වැඩි කරයි. සීතල නුවරඑළිය නැරඹීමට හොඳම කාලය මාර්තු සිට මැයි දක්වා සහ අගෝස්තු සිට සැප්තැම්බර් දක්වා වේ. එම කාලයේ ඉතා හොඳින් අලංකාර ලෙස මල් පිපී තිබේ. ලංකාවේ කුඩා එංගලන්තය ලෙසද නුවරඑළිය නම් කරයි. ලිඩාවක් නෑ සිනාවත් ගලයි සිනාවන් මතින් සතුද ගොඩ ගලයි සිනාමරවුවන් දසුත සරි සලයි ලිඩාමදිලනෙක් සොයාගද නොහි දූරතිකඟ මුදුන් අහස සිපිඉමි වනා කුරුමොදින් එරිදු යනු සිතෙයි. වික්ටෝරියා උද්‍යානයෙන් අනතුරුව අපි තීරණය කරේ හග්ගල උද්දිද උද්‍යාන නැරඹීමට සහ අඹේවැල් සත්තගොවිපළ නැරඹීමට යාමට. මීළඟ වීඩියෝ එකෙන් අපි ඒ ගැනට ගෙන එනවා. එතෙක් ඔබට සුබ දවසක්.
නෑ සිනාවක් ගලයි සිනාලන් අතින් සැකුත ගොඩ ගලයි සිනාබරුණුවන් දසත සරසරයි විනාබර දෙමෙදි සොයාගත නොහෙයි දුරති කැඳු මුදුම් අහස සිපදමි වලාතිනු මතින් ඇනිදී අනුසුති ඔබේ හද මගේ හැනුම් සිපදමි වලාකුළු යැහැන් දසත සරිසරයි ඔබේ හත මගේ හැම්බුම් සිපදනි වලාකුළු යහන් දසත සරිසරයි ඔබේ හත මගේ හැම්බුම් සිපදනි වලාකුළු යහන් දසත සරිසරයි لذا حد المجال عقم ستادني ولا كل يهندس تسري سري